හායි යාළුවනේ. ගෙදර පිරිසිදුකම ගැන කතා කරද්දී අපිට වැඩියෙන්ම මහන්සි වෙන්න වෙන්නේ නාන කාමරය පිරිසිදු කරන්න නේද? අද මම කියලා දෙනවා නාන කාමරයේ ටයිල් සහ සින්ක් එක මහන්සියක් නැතුව දිලිසෙන්න පිරිසිදු කරගන්න රහස්ම ටයිල් අතර තියෙන කළු සහ කහ පැහැති තද පැල්ලම් වලට බේකින් සෝඩා සහ විනාකිරි මිශ්‍ර කරලා පේස්ට් එකක් හදන්න. ඒක පැල්ලම් උඩ ගාලා විනාඩි 10ක් තියලා බුරුසුවකින් මදින්න. ටයිල් අතර දැන් අලුත් වගේ පිරිසිදු වෙයි. ස්ටීල් ටැප් සහ ෂවර් එකේ කහපාට වතුර පැල්ලම් තිබේද? ලෙමන් ගෙඩියක් කපලා ඒකෙන් ටැප් එක හොඳට මදින්න. විනාඩි 5කට පස්සේ සෝදා හරින්න. කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව ටැප් එක අලුත් වගේ දිලිසෙනවා. නාන කාමරයේ කණ්ණාඩිය මීදුමෙන් වැහිලා පැල්ලම් ගැහෙනවද? ෂේවිං ක්‍රීම් ටිකක් කණ්ණාඩියේ ගාලා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දාන්න. ඒකේ කණ්ණාඩියේ වාෂ්ප බැඳීම වළක්වනවා වගේම පැල්ලම් නැති කරලා හොඳට පිරිසිදු කරනවා. නාන කාමරය හැමදාම සුවඳව තියාගන්න ආසයිද? ෆැබ්‍රික් සොෆ්ටනර් ස්වල්පයක් වතුරට මිශ්‍ර කරලා පිරිසිදු කළාට පස්සේ බිත්තියට සහ සින්ක් එකට ඉසි. මුළු නාන කාමරයම දවස පුරාම මල් වත්තක් වගේ සුවඳ වෙයි. සින්ක් එකේ වතුර බැස යාම ස්ලෝ වෙනවද? සතියකට වරක් ලුණු මිටක් සිදුරට දාලා ඒකට උඩින් හොඳට උණු කරපු වතුර වත් කරන්න. ඒකෙන් ඇතුලේ රැඳිලා තියෙන සබන් සහ කුණු දිය වෙලා ගිහින් අවහිරතා නැති වෙනවා. ඉතින් යාළුවනේ මේ ටිප්ස් ඔබේ නාන කාමරයත් දිලිසෙනවා වගේම සුවඳව තියාගන්න උදව් වෙයි. මේවරේ තවත් වටිනා හෑක්ස් දැනගන්න The Home Hacks subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ආයුබෝවන්.